හරි දැන් මේවා පේපර් එක කරා නේද හැමෝම? කරා සර්. හරි අනිවාර්යෙන් මේ පේපර් එක කරන්න ඕන කරලා තමයි සම්බන්ධ වෙන්න ඕන. කොහොම හරි වැරදි උත්තරයක් හරි ගන්න ඕන. හරි දැන් අපි පේපර් එක සාකච්ඡා කරලා බලමු. ඕන දැන් පළවෙනි එකකින් නම් 15ට යනකම්ම එකම ප්‍රශ්නේ අහන්නේ මේ තාම් කර ලිල්ගෝ. පහත ඡේදයේ කියවලා නියොංගවා කතන් කුසල් කොරසිප්ෂෝ කියලා කියයි. මේ විස්තරය සමග සමාන දේ තෝරන්න කියලා කියනවා. ඔන්න දැන් මේ ඡේදය කියවලා විස්තරය සමග සමාන දේ තමයි අහන්නේ. හරි හැමෝම තාම බලන්න පළවෙනි එකට උත්තර. දැන් තව දෙයක් කියන්න ඕනේ දැන් මේ පේපර් අපිට කොහෙන්වත් හම්බෙන්නේ නැහැ නේද මේ වගේ පේපරයක් දැන් ගත්තොත්. ඒ වගේ තමයි පේපරේ ෂෙයා කරන්නත් එපා. දැන් මේ වගේ ප්‍රශ්න වෙන වෙනම අරගෙන ෂෙයා කරන්නත් එපා. අනිවාර්යෙන් රෙකෝඩින් එක ෂෙයා කරන්නත් එපා. දැන් අද YouTube එකක් දීලා නැහැ. ඒකින්ද රෙකෝඩින් එක ෂෙයා කරන්න එපා. එතකොට වෙන වෙන තැන්වල මේ පේපරේ මේ විදිහටම කරන්න ඉඩ තියෙනවා. එතකොට අර ඔයාලයි එයාලයි අතර විශේෂත්වයක් නැති වෙනවා. සර් මේ ඇහෙනවා සර්? එහෙනම් කියන්න. සර් මේ මම අර කියන්නේ ක්ලාස් එකට මේ ලයිව් ජොයින් වුන්නේ නැහැ. මේ ඒ හින්දා අර මේ අංක මේ කියන්නේ අංකයක් දෙන්න අපිට දාන්න කියලා. ඒක මේ නැති ඔව්. වෙලා තියෙන්නේ කියන්නේ අයින් වෙලා. මම ඒකයි මේ හරි තාම අවුලක් විතරක් නැහැ මේ මට මැසේජ් එකක් දාන්න මම දාන්නම් පන්ති ඉවරලා. හරි සර් මම වොයිස් එකක් දැම්මා සර්. හරි. හරි අපි දැන් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා බලමු. දැන් මෙහෙමයි මේ ප්‍රශ්නේ පැහැදිලිව එකපාරක් තමයි කියන්නේ. අර දෙපාරක් විතර කියන්න ගියොත් මේ පේපරේ අපිට එපා වෙනවා. ඒකින්ද හරියටම තේරුම ලියා ගන්න ඕන. දැන් අර අපිට එකපාරක් කරා කියලාත් මේක තේරුම් ගන්න බෑ එකපාරටම. දෙපාරක් කරා කියලාත් එහෙමයි. ඒතකොට දැන් ඔයාලා හරිම තේරුම දැන් මේ වචනයක් ගන්න ලියාගත්තොත් එහෙම නැවත ආපහු කියවලා බලන්න පුළුවන් නේද ඔයාලට? ඔව් සර්. කියවලා බලන්න පුළුවන්. එතකොට එහෙම ආපහු කියවලා බලන්න ඕන. හරි දැන් මේ ඡේද කියන ඔන්න තල්චුමන් කොන්යොන්ජාවා කොන්ගෙක්දරි හම්ගේ චල්ගිනන් චොන්තොන් කමියොන් ගගරෝ සොමින්දරි චල්ගිතොන් නොරීම් නිදා කියලා කියනවා. හරි දැන් ඔන්න තල්චුම් ගැන දැන් විභාගෙට ඇවිල්ලා තිනවා කියලා කිව්වේ. දැන් මේ තල්චුම් එකට දැන් ඔයාලා පාඩම් කරලා තියෙන විදිය කොහොමද? තල්චුම් කියන්නේ මොකද්ද? දැන් ඔන්න තල්චුම් එක ගැන ඇවිල්ලා තිනවා කිව්වා. හරි එතකොට දැන් විභාගෙට දැන් තල්චුම් එක ඇවිල්ලා තියනවා කියලා කවුරු හරි ඇවිල්ලා කියලා තියනව නේද? ඔව්. කියලා තියනවනේ. එතකොට දැන් මේ වචනේවත් අපිට හම්බෙලාත් නැත්තම් ඒ කියන්නේ පොතේවත් නැත්තම් එයා කොහොමද දන්නේ මේකට ඒ කියන්නේ තල්චුම් එක ගැන ආවා කියලා? දැන් එහෙමත් ප්‍රශ්නයක් තියෙනව නේද පැත්තකින් බැලුවාම? එහෙමත් තියෙනවා. හරි එතකොට ඔන්න තල්චුම් කියලා කියන්න පුළුවන් දැන් මෙහෙමයි මේක අර සංස්කෘතික නර්තනයක්. අපිට මේකට නමක් දාගන්න පුළුවන් වෙස්මූණු නර්තනය කියලා. තල්චුම් කියන අපි වෙස්මූණු නර්තනය. දැන් මෙතන මේ රූප මන් දාලා තියෙනවා. දැන් මේක පැහැදිලි කරගන්න ලේසි වෙන්න. දැන් මේ කට්ටිය ඔක්කොම වෙස්මූණු දාගෙන නේද ඉන්නේ? වෙස්මූණු දාගෙන ඉන්නේ. අන්න ඒකින්ද අපි මේකට කියනවා තල්චුම් කියන්නේ වෙස්මූණු නර්තනයක් කියලා කියන්නේ. ඒතර ඔන්න තල්චුම් කියන්නේ වෙස්මූණු නර්තනය. දාලා කට්ට කරනවා. දැන් මේ තල්චුම් එක ගැන තමයි කියන්නේ. වෙස්මූණු නර්තනය කොන්යොන්ජාවා මේ කොන්යොන්ජා කියලා කියන්නේ අපි රංගන ශිල්පියා කියලා කියන්නේ. එතකොට ඔන්න රංගන ශිල්පියා කියන එකට වදාලා සහ රංගන ශිල්පියා සහ කොන්ගෙක්දරි මේ කොන්ගෙක් කියන්නේ කාටද? මේ කොන්ගුවන්ගෙක් කියලා කිව්වොත් තමයි අපි සංචාරකයන් කියන්නේ. කොන්ගුවන්ගෙක් කියලා අපි සංචාරකයන් කියනවා. මෙතන කොන්ගෙක් කියන අපි ප්‍රේක්ෂකයන්ට ඒ කියන්නේ නරබන්නන් කියලා කියනවා. දැන් දල්හරා බහුවචන එනවා. ඒතර ප්‍රේක්ෂකයන්. හොඳයි වෙස්මූණු නර්තනය ගත්තොත් රංගන ශිල්පියා සහ ප්‍රේක්ෂකයන්. හම්ගේ කියන්නේ එකට චල්ගිනන් දැන් චල්ගිදා කියන්නේ රස විඳිනවට අපි. දැන් දාලා රස විඳින. ඔන්න එකට රස විඳින. චොන්තොන් සාම්ප්‍රදායික කමියොන් ගගරෝ. දැන් මේ කමියොන් ගග් කියලා කියන්නේත් අපේ වෙස්මූණු නර්තනයකට.
ඒ කියන්නේ දැන් තල්චුම් කියන්නේ දැන් මේ වෙස්මුණු නර්තන වලින් දැන් අර නැටුම් වර්ග වලින් ගත්තොත් එකක්නේ. එතකොට පොදුවේ වෙස්මුණු නර්තනයට කියන්නේ මේ කමියොන් ගක් කියලා. එතකොට ඔන්න දැන් මෙතන සාම්ප්‍රදායික වෙස්මුණු නර්තනයක් වශයෙන් ඔන්න සාම්ප්‍රදායික වෙස්මුණු නර්තනයක් වශයෙන් සොමින්දරි දැන් සොමින්දල් කියලා කියන්නේ මහ ජනතාව කියලා කියන්නේ පොදු ජනතාව. එතකොට ඔන්න පොදු ජනතාව චල්ගිතොන් ඔන්න චල්ගිදා කියන්නේ රස විඳිනවා තොන්නියා කියන්නේ දාලා නිතරම රස විඳපු කියලා කියන්න පුළුවන්. එතකොට රස විඳපු නොරීම් නිදා. ඔන්න ඒ කියන්නේ ක්‍රීඩාවක් නැත්තම් සෙල්ලමක් වෙනවා කියලා නේද කියන්නේ මෙතන. අන්න දැන් අපිට ඒක ඒ කොටස ආපහු පැහැදිලි කරගන්න ඕන. දැන් වෙස්මුණු නර්තනය ගත්තොත් දැන් මේ තල්චුම් එක ගත්තොත් රංගන ශිල්පියා සහ ප්‍රේක්ෂකයින් එකට රස විඳින සාම්ප්‍රදායික මේ වෙස්මුණු නර්තනයක් වශයෙන් පොදු ජනතාව රස විඳපු ක්‍රීඩාවක් නැත්තම් සෙල්ලමක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ක්වන් දේදල් කියලා කියන්නේ කාටද අපි? මේ ක්වන් දේ කියලා කියන්නේ විහිළුකාරයාට. ඒ කියන්නේ දැන් මෙතන අර නිකන් නාට්‍යයක් වගේ රංගපාන්නේ නර්තනයක් වගේ තියෙන්නේ අන්න එතන ඉන්න විහිළුකාරයා. එතකොට දෙල්හරා බහුවචන එනවා. එතකොට විහිළුකාරයා. ඔන්න විහිළුකාරයා. ඊට පස්සේ කියනවා යන්බන් කියනවා අපි මේ යන්බන් කියලා කියන්න පුළුවන් අපිට වංශාධිපතියෙක්ට. ඒ කියන්නේ ඔන්න දැන් මේ නර්තනේ ඉන්න චරිත ගැන කියන්නේ. ඔන්න විහිළුකාරයින් ඊට පස්සේ වංශාධිපතියන් ඊට පස්සේ මේ මුදන් කියලා කියන්න පුළුවන් අපිට මන්තරකාරයක් කියලා කියන්න. ඔන්න දැන් මන්තරකාරයා. ඊට පස්සේ චොප් කියලා කියනවා අපි මේ චොප් කියලා කියන්නේ අනියම් බිරිඳක් කියලා කියනවා. ඒ කියන්නේ බිරිඳක් නෙමෙයි අනියම් බිරිඳක්. ඔන්න ඒ කියන්නේ වංශාධිපතියෙක් ඊට පස්සේ මන්තරකාරයා ඊට පස්සේ අනියම් බිරිඳක්. ඊට පස්සේ මේ සන්රියෝ කියන්නේ කාටද? සන්රියෝ කියලා කියන්න පුළුවන් අපිට භික්ෂුවක් කියලා කියන්න. භික්ෂුවක්. එතකොට රෝදාලොන්න භික්ෂුවක් වශයෙන්. අන්න ඒ කියන්නේ දැන් විහිළුකාරයින් ඔන්න වංශාධිපතීන් ඊට පස්සේ ගත්තොත් මන්තරකාරයක් ඊට පස්සේ අපි කිව්වා අනියම් බිරිඳක් ඊට පස්සේ මේ භික්ෂුවක් වශයෙන් පුංජන් නගෝ කියලා කියනවා. පුංජන් හදා කියලා කියන්නේ විශ්වලා ගන්නවට විශ්වලා ගන්නවා. එතකොට ඔන්න දැන් භික්ෂුවක් වශයෙන් විශ්වලාගෙන ගෝව්‍යාකරණ දාලා කරලා එතකොට විශ්වලාගෙන කදරයි ඔන්න දැන් ඒ අයගේ කදල් කියන්නේ ඒ අයනේ. එතකොට ඒ අයගේ හොවිවා කියලා කියනවා. හොවි කියලා කියන්නේ අපි අසත්‍ය කියලා කියන්න බොරුව. එතකොට ඔන්න දැන් ඒ අයගේ බොරුව සහ ඔන්න ඒ අයගේ බොරුව සහ කසික් කියලා කියනවා අපි මවාපෑමට. එතකොට ඔන්න බොරුව සහ මවාපෑම. අන්න දැන් බොරුව සහ මවාපෑම හේයක් ජොගරෝ පිපන් නම්නිදා කියලා කියනවා. හේයක් ජොග් කියලා කියන්නේ අපි හාස්‍ය ජනක කියලා කියන්නේ. එතකොට දැන් මෙතන හාස්‍ය ජනක වශයෙන් පිපන් හදා කියලා කියන්නේ විවේචනය කරනවා කියලා කියනවා. අන්න දැන් හාස්‍ය ජනක වශයෙන් විවේචනය කරනවා කියලා කියන්නේ. අන්න දැන් ඒ ටික ගත්තොත් අපි ඔන්න තල්ජුම් කියන නැටුම ගත්තොත් ඔන්න රංගන ශිල්පියා සහ ප්‍රේක්ෂකයන් එකට රස විඳින සාම්ප්‍රදායික වෙස්මුණු නර්තනයක් වශයෙන් පොදු ජනතාව රස විඳපු සෙල්ලමක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ගත්තොත් හිලුකාරයින් මේ වංශාධිපතීන් ඊට පස්සේ අපි මුදන් කියලා කිව්වා මන්තරකාරයක් ඊට පස්සේ චොප් කියලා කිව්වා අනියම් බිරිඳා ඊට පස්සේ භික්ෂුවක් වශයෙන් ඔන්න විශ්වලාගෙන ඒ අයගේ බොරුව සහ මවාපෑම හාස්‍ය ජනක වශයෙන් විවේචනය කරනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ක්වන්ගෙක් දල්. ඒ කියන්නේ මේ ප්‍රේක්ෂකයන්. ඔන්න දැන් ප්‍රේක්ෂකයන්ට කගොසල් පොගෝ. ඔන්න ඒ කියන්නේ ඒක පොදා කියන්නේ බලලා ගෝව්‍යාකරණ දාලා බලලා. අන්න දැන් ප්‍රේක්ෂකයන්ට ඒක බලලා චල් ගිමියෝ නැත්තම් ප්‍රේක්ෂකයන් ඒක බලලා රස විඳිනවා කියන එකට මියෝ දාලා රස විඳින අතර මේ කතාල සිස කියලා කියනවා. කතාරරිස. මෙතන කතාරරිස කියලා කියන්නේ අපේ ඔන්න ඒකටත් තේරුමක් ගත්තොත් උද්‍යෝගිමත් හැඟීමක් කියලා කියන තමයි මේ කතාරරිස කියලා කියන්නේ. ඒතකොට දැන් ප්‍රේක්ෂකයන් මේක බලලා රස විඳින අතර උද්‍යෝගිමත් හැඟීමක් නකින් නිදා දැනෙනවා කියලා කියනවා. අන්න දැන් අර කිව්වේ හාස්‍ය ජනක විවේචනයක් කරනවා කියලා. අන්න ඒක ගත්තොත් එහෙම ප්‍රේක්ෂකින්ට ඒක බලලා ඔන්න. බලලා රස විඳින අතර යාලට මොකද කිව්වේ උද්‍යෝගිමත් හැඟීමක් හැගෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා තල්ජුමන් ඔන්න දැන් වෙස්මුණු නර්තනය ඊවා කතන්නේ කියන්නේ මේ සමග සමාන.
ඔන්න ඒ කියන්නේ මේ සමග සමාන හේයක් වා කියලා කියන්නේ අපි හාස්‍ය කියලා කියන්නේද? හේයක් ජොක් කියලා කිව්වේ හාස්‍ය ජනක. හේයක් කියලා කියන්නේ හාස්‍ය. එතකොට හාස්‍ය සහ පිපන් ජොක් කියලා කියන අපේ විවේචනශීලී කියලා කියන්නේ. එතකොට ඔන්න හාස්‍ය සහ විවේචනශීලී. සොන්ග්‍යොක් තෙමුනේ දැන් සොන්ග්‍යොක් කියන එක දන්නවා අපි. සොන්ග්‍යොක් කියන්නේ මොනවටද? චරිත ලක්ෂණ වලටනේ අපි සොන්ග්‍යොක් කියලා කියන්නේ. එතකොට ඔන්න විවේචනශීලී චරිත ලක්ෂණ තෙමුනේ කියන්නේ නිසා. අද වෙස්මුණු නර්තනයේ මේ සමග සමාන හාස්‍ය ජනක සහ විවේචනශීලී චරිත ලක්ෂණ නිසා ඔන්න 1980 නියොන්තේ කියන්නේ දශකය කියලා කියන්නේ. 1980 දශකයේ මින්චු හා උන්දොන් ඒදෝ කියලා කියනවා. දැන් මේ මින්චු හා උන්දොන් කියලා කියන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර කියලා කියන්නේ. ඔන්න මින්චු හා උන්දොන් කියන එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර වලට ඔන්න ඒ දාලට දෝ දාලා අල්තයන්. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර වලට චාජු කියන්නේ නිතරම තෙන්ජන් හිස්සම් නිදා කියලා කියනවා. තෙන්ජන් හදා කියන්නේ පෙනී සිටිනවාට. පෙනී සිටිනවා. එතකොට පෙනී සිටියා කියලා කියන්නේ මෙතන. පෙනී සිටියා කියලා කියනවා. අනේ කියන්නේ මොකක්ද? දැන් මේ තල්චුම් කියන වෙස්මුන් අර්ථනය ගත්තොත් අර ඉස්සලා කිව්ව දේ සමග සමාන හාස්‍ය සහ විවේචනශීලී චරිත නිසා 1980 දශකයේ ඔන්න ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර වලට නිතරම පෙනී සිටියා කියලා නේද කියන්නේ. ඊට පස්සේ කියන ඔන්න තල්චුමන් ඔන්න වෙස්මුණු නර්තනය. වෙස්මුණු නර්තනය තක්තයින් මාදන් ඒසෝ කියලා කියනවා. මේ තක්ත කියලා කියන්නේ අපි විවෘත කියලා කියන්නේ. දැන් මාදන් කියන එකේ තේරුම දන්නවා. මාදන් කියන්නේ මොකක්ද අපි? මිදුල. අන්න මාදන් කියලා කියන්නේ මිදුලටනේ. ඒතර ඔන්න දැන් මේ තල්චුම් කියන නර්තනය ඒ කියන්නේ වෙස්මුණු නර්තනය ගත්තොත් විවෘත මිදුල් වල සිට නැත්තම් මිදුලක සිට චිනෙන් දෙකි තෙමුනේ චිනෙන් දෙදා කියන්නේ පැවැත්වෙනවා. ගීතෙමුනේ දාලා ඔන්න පැවැත්වීම නිසා අද විවෘත මිදුලක සිට පැවැත්වීම නිසා මුදේවා මුදේ කියන්නේ වේදිකාවට. එතකොට මේ වේදිකාව සහ කුවන් ගෙගය කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඔන්න වේදිකාව සහ ප්‍රේක්ෂකයන්ගේ කියොන්ගේක උත්සව නිදා කියලා කියනවා. මේ කියොන්ගේ කියලා කියන්නේ සීමාවකට. එතකොට දැන් වේදිකාව සහ ප්‍රේක්ෂකයන්ගේ සීමාව උත්සව නිදා නැහැ කියලා කියන. ඒ කියන්නේ දැන් ප්‍රේක්ෂකයන් ඉන්නෙත් එතන. එතකොට මේ නාට්‍ය කරන්නේත් මෙතන නේද? අන්න ඒ වගේ කියන්නේ දැන් විවෘත මිදුලක සිට පැවැත්වීම නිසා ඔය වේදිකාව සහ ප්‍රේක්ෂකයින්ගේ සීමාවක් නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා චිබන් මදා. ඔන්න දැන් චිබන් කියන්නේ ප්‍රදේශයක්. මදා කියන්නේ පාසා. එතකොට ප්‍රදේශයන්ට පාසා කොයුහන් තල්චුම් නොරිගා ඉක්නන්දේ. දැන් මේ කොයු හදා කියලා කියන්නේ ආවේනික වෙනවා. එතකොට දැන් ප්‍රදේශයන් පාසා ආවේනික තල්චුම් නොරි කියලා කියන්නේ වෙස්මුණු නර්තන ක්‍රීඩා නැත්තම් වෙස්මුණු නර්තන සෙල්ලා. ඉක්නන්දේ තියෙන අතර තක්කී කියලා කියන්නේ විශේෂයෙන් කියලා කියන්නේ අපි. ඔන්න විශේෂයෙන් දැන් පස්වෙනි මාසේ ජොල්ලිදා කියන්නේ විවෘත වෙනවා. එතකොට දැන් විශේෂයෙන් පස්වෙනි මාසේ විවෘත වන අන්දොන් චිබනේ. ඔන්න දැන් අපි අර අන්දොන් කියන එක ඉගෙන ගත්තනේ කොරියාවේ තියෙන ප්‍රදේශයක් නගරයක්. අනේ එතකොට අන්දොන් ප්‍රදේශයේ හවේ තල්ජුම් චුග්ජේගා. දැන් මේ හවේ කියලා කියන්නේ අපි මේ අන්දොන් ප්‍රදේශයේම තමයි මේ ගම්මානය. කොහොමද කිව්වේ අපි හවේ මාල් කියලා නේද කිව්වේ ඒකද? ඔව් සර්. අන්න හවේ මාල් ගම්මානේ. එතකොට මේ හවේ ගම්මානේ ගත්තොත් තල්ජුම් චුග්ජේ ඔන්න වෙස්මුණු නර්තන චුග්ජේ කියලා කියන්නේ උත්සව වලටනේ. දැන් අන්දොන් ප්‍රදේශයේ මේ හවේ ගම්මානේ වෙස්මුණු නර්තන උත්සව යුමියොන් නම් නිදා. යුමියොන් හදා කියන්නේ ප්‍රසිද්ධයි කියලා කියනවා. ප්‍රසිද්ධයි වන්න දැන් ප්‍රදේශයක් පාසා ගත්තොත් මේ ආවේනික වෙස්මුණු නර්තන සිල්ලන් තියෙන අතර එතකොට දැන් විශේෂයෙන්ම ඔන්න කියනවා පස්වෙනි මාසේ විවෘත වෙන අන්දොන් ප්‍රදේශයේ හවේ කියන ගම්මානේ තියෙන මේ වෙස්මුණු නර්තන උත්සවය ප්‍රසිද්ධයි කියලා කියනවා. ඊට පස්සේ කියන ඔන්න තල්චුමල් පෝමියොන්. දැන් මේ වෙස්මුණු නර්තනයේ පොදා කියන්නේ බලනවා මියොන් දාලා බැලුවාම ඔන්න දැන් වෙස්මුණු නර්තනයේ බැලුවාම ඔරියෝම් සොගේසොදෝ. දැන් මේ ඔරියෝම් කියන්නේ අපහසු. ඔරියෝම් සොක් කියලා කියන්න පුළුවන් අපහසු කාලයක් කියලා කියන්නේ මේ. අපහසු කාලයක්. එතකොට දැන් ඒසු දාලා අපහසු කාලයක සිට
ඔන්න ඒ කියන්නේ මේ තල්චුම් කියන විස්මුන් අර්ථනේ බැලුවාම අපහසු කාලවල සිට උසමල් ඉජ්ජි අනත්තොන් කියලා කියනවා. දැන් උසම් කියලා කියන්නේ හිනාවටනේ අපේ. හිනාව. දැන් මෙතන ඉල්දා කියලා කියන්නේ අර ඉරෝ බොරිදා කියන්නේ අපි නැති වෙනවට නේද? එතකොට දැන් හිනා ඔන්න නැති වෙනවා කියන එකට ජීයන්තා දාලා නැති වෙන්නේ නැහැ. අත්දොන්න එක දාලා නැති වෙන්නේ නැති වුණු. අන්න ඒ කියන්නේ හිනාව නැති වෙන්නේ නැති වුණු. සොමින්දරයි පොදු ජනතාවගේ හේයගල් ඉල්ගල්සු ඉස්සම් නිදා කියලා කියන්නේ. හේයක් කියලා කිව්වේ දැන් අපි හාස්‍ය කියලා කියන්නේ. හාස්‍ය කියවන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ හාස්‍ය ගැන කතා කරන්න පුළුවන් කියවන්න පුළුවන් කියලා කියන්නේ. අන්න ඒ කියන්නේ දැන් මේ තල්චුම් කියන විස්මුණු අර්ථණය බැලුවාම අපි සාමාන්‍යයෙන් දැන් අපහසු කාල තියෙනවනේ පුද්ගලයන්ට. අන්න ඒ වගේ අපහසු කාලවලත් හිනාව නැති වුණු. ඒ කියන්නේ හිනාව නැති වුණෝ පොදු ජනතාවගේ මහ ජනතාවගේ හාස්‍ය කියවන්න පුළුවන් කියලා කියනවා. අන්න දැන් ඒ ටික අපිට නිකන් දල වශයෙන් හරි තේරෙනවද කොටසක් මොකක් හරි මෙතන මොකද්ද කියන්නේ කියලා. දැන් මේ තල්චුම් එක ගැන ඔය ටිකනේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේමයි විභාගෙට මේ කොටසම එනවා කියන්න බෑ. දැන් හැබැයි මේ කොටසින් පොඩි අන්තර්ගත කොටසක් ඒ කියන්නේ දැන් තල්චුම් එක ගැන හැදින්වීම තියෙනවා. ඒතකොට තල්චුම් එක ගැන ඒ කියන්නේ තල්චුම් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා තියෙනවා. ඒතකොට කොහෙද ප්‍රදේශ කියලා තියෙනවා. අන්න ඒ ටික නේද අපි දැනගන්න ඕන විශේෂයෙන්. ඔව් සර්. අන්න ඒ ටිකනේ හරි. ඊට පස්සේ ඔන්න දැන් ප්‍රශ්නයක් නේ මෙතන තියෙන්නේ. දැන් අර මේ විදියට අපිට මේ තල්චුම් එක ගැන වෙනම කතා කරන්නත් තිබ්බා. දැන් ප්‍රශ්න විදියට දාලා තියෙන්නේ. දැන් අපිට හැදෙන ප්‍රශ්නත් හොයා ගන්න ඕනේ මේ වගේ. අන්න ඒක නිසා. හරි දැන් පළවෙනි උත්තරේ ගත්තොත් ඔන්න තල්චුමන් සොයන් ඒසෝ නවුන් චුමින් නිදා කියලා කියන්නේ. අන්න දැන් මේ තල්චුම් කියන්නේ විස්මුන් අර්ථනේ ගත්තොත් සොයන් කියන්නේ කොහෙටද අපි? බටහිර. අන්න බටහිරනේ. එතකොට ඔන්න බටහිරයේ සිට අන්න බටහිරයේ සිට නවුන් කියන්නේ ආපෝ. චුම්මින් නිදා නැටුමක් වෙනවලු. දැන් මේ තල්චුම් නැටුම බටහිරයේ සිට ආපු නැටුමක්ද? නෑ. දැන් මෙතන ගත්තොත් සාම්ප්‍රදායික ඒ කියන්නේ වෙස්පූණු නර්තනයක් වශයෙන් මහ ජනතාව රස විඳපු සෙල්ලමක් කියලා කියන්නේ. එතකොට මෙතන බටහිර සිට ආපු එකක් කියන්න පුළුවන්ද? බෑ. අපිට එහෙම කියන්න බෑ. ඔන්න නිකම්ම උත්තරේ අයින් කරන්න පුළුවන්. දැන් මෙතන පොඩ්ඩක් කියවගෙන ආව බටහිර කියන කැලලක් කොහෙන්වත් හම්බෙන්නේ නෑ අපිට. එතකොට ඔන්න ඒක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා හේයක්වා ඔන්න දැන් හාස්‍ය සහ තිපංජොක් කියලා කියේ විවේචනශීලී සොංගියොක් තෙමුනේ ඔන්න දැන් චරිත නිසා. අර දැන් හාස්‍ය සහ විවේචනශීලී චරිත නිසා. ඒ කියන්නේ චරිත ලක්ෂණ නිසා කොන්්‍යොන් අජි අංශම් නිදා කියලා කියන්නේ. කොන්්‍යොන් හදා කියන්නේ රංගනය කරනවා. කියන්නේ මෙතන රංගපානවා. ජීයන්තා කියන්නේ රංගපාන්න නැහැ කියලා කියනවා. දැන් ඔන්න හාස්‍ය සහ මේ විවේචනශීලී චරිත ලක්ෂණ නිසා රංගපාන්නේ නැද්ද? රංගපානවා කියලා කියවනේ. ඒකට ඒ කියන්නේ දැන් ඒ චරිතවල තමයි ඒ කියන්නේ නර්තනයේ තියෙන චරිතවල තමයි මේ හාස්‍ය ජනක නැත්තම් මේ විවේචනශීලී චරිත තියෙන්නේ නේද? අන්න එතකොට අපිට රංගපාන්න නැහැ කියන්න බෑ. ඔන්න ඒකත් නිකම්ම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඕවරේ හනන්. අන්න දැන් පස්වෙනි මාසයේ කරන හවේ තල්චුම් චුග්ජේ. අන්න ඒ කියන්නේ මේ හවේ ගම්මානේ තල්චුම් කියන්නේ ඔන්න විස්පූණු නර්තන උත්සවය. උත්සවේ යොල්පුම් කියන්නේ අර උණුසුම කියලා කියනවා. දැන් අර අපි හල්ලිය යොල්පුම් කියලා කියන්නේ කොරියානු නවකලාවේ උණුසුම. අන්න ඒ වගේ දැන් මේ තල්චුම් උත්සවයේ උණුසුම චුරෝ තල්ගෝ ඉස්සම්නිදා. ඔන්න දැන් චුරෝ තල් දා කියන එක දන්නවනේ. අඩු වෙනවට. ගොයිතා දාලා අඩු වෙමින් තියනවලු. දැන් පස්වෙනි මාසයේ කරන මේ හවේ ගම්මානේ තල්චුම් උත්සවයේ උණුසුම අඩු වෙමින් තියනවද? නෑ ප්‍රසිද්ධයි කියලා කිව්වනේ ඒ උත්සවය. ඔව් සර්. ප්‍රසිද්ධයි කියලානේ කිව්වේ. එතකොට ඒකත් කෙලින්ම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඕරියෝම් සොගේ සුදෝ. දැන් අපහසු කාලයක සිටත් උසමලොන්න දැන් හිනාව ඉල්ජි අනත්තොන් කියලා කියන්නේ නැති වුණෝ. අන්න ඒ කියන්නේ හිනාව නැති වුණු සොබින්දරේ මහ ජනතාවගේ පොදු ජනතාවගේ හේයගල් අල්සු ඉස්සම්නිදා කියලා කියන්නේ. අන්න හාස්‍ය දැන් අල්දා කියන්නේ දැනගන්නවටනේ. දැනගන්න පුළුවන් කියලා කියනවා. අන්න දැන් මෙතනත් හාස්‍ය කියවන්න පුළුවන් කියන්නේ දැනගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න
දැන් අර අපහසු කාලවල සිට ගැන අපි කතාවක් කරන්නේ ඉස්සෙල්ලාදනේ. එතකොට හිනාව නැති වුණු පුද්ගලයන්ගේ හාස්‍ය දැනගන්න පුළුවන් කියලා කිව්ව නේද? ඔව්. අන්න හාස්‍ය කියවන්න පුළුවන් කියන්නේ දැනගන්න පුළුවන් කියන එකනේ. අන්න අපිට එතකොට සාමාන්‍යයෙන් මේකට උත්තරයක් ගන්න පුළුවන්.